චූටි මැනිකට මාස 6 වැක්සින් එක විදිහට. එයා අහංකාරයි. ඩොක්ටර් අපිට ගොඩාක් ඇඩ්වයිස් දුන්නා බබා. ට කරන්න දෙයක් නෑ නේ මගේ මැනික. 820ක්. මෙන්න මේ ඉයුම් පියුම් සෙට් එක. Hello guys, welcome to Damitruwanti චූටි දියානා vlogs. අපි අද යනවා චූටි මැනිකට මාස 6 වැක්සින් එක විදින්න. චූටි මැනික හායි කිය. ඉතින් අපි ගිහින් බලමුකෝ කොහොමද කියලා. ටිකක් වැස්ස දවසක් ගයිස්. අපි වැක්සින් එකට යන්නේ ඩොක්ටර් සමන්ත ඩී සිල්වා ඩොක්ටර් ගාවට. එයා තමයි බබාගේ ඩොක්ටර්. දියානා ඔන්න ඔහොම එනකන් එක කෝලං කර චූටි දියානත් එක්ක අපි ආවා ලේඩි ජේ එකට. එයා අහංකාරයි. මේ ලේඩි ජේ එකට ආවේ ගයිස් අපිට ගෙදරට අවශ්‍ය බඩු ටිකකුයි චූටි දියානට සෙල්ලම් බඩුයි ගන්න. මේ ලේඩි ජේ එකේ අපිට අවශ්‍ය හැම දෙයක්ම ගන්න තියෙනවා. ගෙදරට අවශ්‍ය හැම දෙයක්ම වළඳී පවා ගන්න තියෙනවා. අපි මේ දැන් ආවේ සෙල්ලම් බඩු තියෙන ඒරියා එකට. පළවෙනියටම ගත්තේ මෙන්න මේ ඉයුම් පියුම් සෙට් එක.
වගේමයි නේද ඔබ? ලියනවා වගේමයි මේ. ලියනවා වගේමයි නේද? චුටි තියනවා වගේ. පස්සේ අපි ගත්ත බඩු වලට බැටරි කෑලි දාන්න මෙන්න මෙතෙන්ට ආවා. මේ කට්ටිය බැටරි කෑලිත් ෆ්‍රීම දාලා දෙනවා. අපි දැන් බිල් කරන තැනට ඇවිල්ලා ඉන්නේ guys. මේ ඉන්නේ චූටි දියානා අම්මිත් එක්ක. දැන් බඩු ඔක්කොම අරගෙන ඉවරයි guys. දැන් අපි යන්නේ චූටි දියානට බේත් විදින්න. අපි බලමුකෝ දියානගේ රියැක්ෂන් එක කොහොමද කියලා. අදත් අපි හැමදේටම වගේ 9 Mills හොස්පිටල් එක තමයි තෝරගත්තේ. ඔන්න අද අපේ දෝනි මැනිකට මාස 6 වැක්සින් එක විදින්න තමයි ආවේ. එහෙනම් දැන් අපි හොස්පිටල් එකට ගිහිල්ලා දෝනිට වැක්සින් කරනවා බලමුකෝ. අපි ගියාට පස්සේ මුලින්ම කරන්නේ මේගොල්ලෝ බබාගේ weight එක check කරලා height එක check කරනවා. මේ තමයි ડોක්ටර්ගේ room එක. අපේ නම්බරේ ගෙනකන් ඉතින් චූටි දියානයි අම්මී ඉතින් මේ විදිහට කෝලම් කර කර තමයි හිටියේ. ඔන්න අපි ඩොක්ටර් ගාවට ආවා. ඩොක්ටර් අපිට ගොඩාක් ඇඩ්වයිස් දුන්නා බබාට කවන විදිහ, ඒ වගේ සියලුම දේවල් ඇඩ්වයිස් දුන්නා. ඔයාලා ප්‍රශ්න කරගන්න එපා. අටකට රුම් කොට්ටේ දාන්න ඕනේ. අතින් පස්සේ කොට්ටේ තනියම ඉන්න ඕනේ. හරි සරලව. ඕ වැඩි ඉල්ලන්න ගන්න එපා තේරුණාද? රෑ 8 පස්සේ තනියම ඉන්න ඕනේ. රෑ 8න් පස්සේ අපි පැත්තට මොන්ටර් කරනවා. 8න් පස්සේ අපි මැනේජ් කරන්නේ අnder පාර්ට් එක විතරයි. කොච්චර නැගලිටිය තනියම ඉන්නේ. කොච්චර නැගලිටිය ඇඬුවේ නැත්තම් තනියමම ඉන්නේ. ඒකයි වැදගත්. ඒක තමයි වැදගත්ම දේ උදේ. අඬු කරන පාර්ට් එක මැනේජ් කරනවා. අnder පාර්ට් එකේ කරන්නේ කතා කරන්නේ, එඩිටින් කරන්නේ, ලයිට් දාන්නේ, තත්ත්වයක් දානවා. බැරි නම් මෙතන තියාගන්නවා, වයිට් නොයිස් දාන්නේ එතන දිගනවා. එච්චරයි. කොච්චරවත් වෙලික්ස් කරන්න බැහැ.
කිරි දෙන්නත් බෑ කතා කරන්නත් බෑ දෙයක් කරන්නත් බෑ. පාන්දර 5න් පස්සේ උදේ කෑම එක දෙන්න 4 කලින් ඉවර කරන්නත් ඕනේ. 4 කලින් ඉවර කරන්න ඕනේ. දවල්ට පැය 4ක් විතර දවල් නාවල කෑම දෙන්න ඉලි කරන්න ඕනේ. පැය දෙකක් නිදාගත්ත හොඳට වෙයි. රැයට පැය 4ක් తీර දවල්ට වගේ 4 දීලා 7ම ඉවර කරන්න ඕනේ. 8 ගෙට්ටු කරලා ටොප් ෆීඩ් එකක් දීලා වොෂ් කරලා ඉලි කරන්න ඕනේ. වොෂ් කරලා ඉලි කරන්න. උදේ 8:00 හවස 2:00 ස්නැක් දෙකක් දෙන්න. එතනත් කිරි දෙන්න. විනාඩි 5 ඉවර වෙනවා. ඒ භාගයේ මේ මිනිහෙන් හලවයි. දවසටම කැම්බේල් පහම දෙන්නේ පැය 2යි ගන්න. පැය 2යි. ඊට පස්සෙක ගන්න එපා. පැය 24න් පැය 2යි කෑමක් තියෙනවා. මේ එතකොට ඒ කෑම අනිත් එක මේ කෑම කවනකොට පිස්ටේ දිනන 70ක් මේ මිල් එකේ. ඒකට බත් අල්ල බතල කඩල කවුරු මුංගට කොල්ල දෙත දාන්න පුළුවන්. ඉස්සරහට පුෂ් අපල තිබුණා නෝට්ස් ගොඩක් අය ගන්න පුළුවන්. ඕවා මික්ස් කරලා මාස කීයකද ඔට්ස් ඔයාට ඔපචුනිටි එක හම්බෙන අවස්ථාවේ දැන් ඔය කොහොමද දේවල් එකපාරට ඔබ දැයිලා කරන්න දෙපේ ඔබට ඥානෙ මම පිස්ටි වේදනා නෙවෙයි අනිත් කැමතිද ඔක්කොම කරනකොට කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ ඕනනම් දෙන්න පුළුවන් ඔය දේ ඕනේ ඉන්නේ නෑ එකපාරට බෑමට ඔක්කොම රජිසි කරලා ඒකෙන් රජිසි කරන්න ඔතන මේ විතර ඒ පිස්ටි සීට වෙනකුත් දාන්න බෑ උදේ කරේ ඒකම තෙල් හැඳි දෙකක් හරි තුනක් දාන්න එක මීලේ කවන්නේ හැබැයි වර්ග 3-4ක් දාන්න එක කැමරේ. වර්ග 3-4ක් දාන්න තේ හැදි තුන. තේරුණා. අනිත් එක අමතර මීල් පටන් ගත්තම කැලරි තියෙන අයිටම්ස් තියෙනවා. ත්‍රිපෝෂ, සම්පෝෂ, සෙරිලක්, රාසි ඔබ 30 දෙන්න. ත්‍රිපෝෂ, සම්පෝෂ සතිය දෙකක් දෙන්න. අමතර පිස්ටේ වර්ග මේ මිත්‍ර දාන්න පුළුවන්. දැන් යෝගට් 30 පටන් ගන්න. යෝගට් වීකිලි ග්‍රීක් යෝගට් මාරු කරලා දෙන්න. සෝල්ටඩ් අන්සෝල්ටඩ් දෙකම 30 දෙන්න. මේ බ්‍රෑන්ඩ් එකක් වෙනස් කරන්න. එකම බ්‍රෑන්ඩ් එකක් අන්නේ ඊට පස්සේ මට මාස 7මාරක් වෙන්න දෙයක් මම කියන කැමරස් කරලා අනිත් එක මේ දවල්ට බිම ඉන්නේ කොපේ පෙන් එකේ මේ වැට තියෙන තනියම ඉන්නේ නැත්නම් පේමන්ට් එක අපිත් එක්ක දාන්න ඕනේ මේ තනි කරන්න එපා දවල් ඉන්ටර්නෙට් අපේ ස්ටෝර් එකක් කියන දවල් විතර නෑ one week weekend ස්ටෝර් භාෂාව දෙකක් විතර නැත්තේ පාවිච්චි කරන්න ඒ වචන හැමදාම සමසම හැන්සාස ෆෝන් ටීවී ස්ක්‍රීන් පෙන්නන පවුල් දෙයක් කරන මේක වනිසා අනිත් එක මේ මොනවාද මේ පළක දෙන්න ළමයින්ට අතින් පොඩි කරලා බ්ලෙන්ඩ් කරන්න වාඩි කරලා කවන්න ඒකට කරන ඇඩ්‍රස් කවන්න විටමින් මොකද රොවිට් එකයි ඔරොෆේට අවුරුද්ද 0.6 ගාන දෙන දෙනවා ග්‍රොවිට් එක විතරයි දෙන්න තියෙන්නේ ඒ යකඩ දෙන්න දෙන්න චොට්ටක් එයා අහයිති වගේ ආයි දිනවල බලන්න නියුමෝනියාවේ ඩෝසස් දෙක අවුරුද්ද කලින් අවුරුද්ද පස්සේ. එතකොට අද දීලා මාස 7මාරක ආව අර උදාර දෙන්න. නැත්නම් මාස 9 දෙන්න පුළුවන්. 7මාරකින් කෑම කරා. පව්වනේ අපේ චුටි දෙයන අඬනවා. එයාට ගොඩාක් රිදෙන්නේ නැති කරන්න දෙයක් නෑනි මගේ මැනික. මේක තමයි අපේ ටෝටල් බිල් එක අපිට ගියා 18820ක්. 6 month වැක්සින් එකයි නියුමෝනියා වැක්සින් එකයි දෙකම විද්දා. ඔන්න දැන් නම් දියානා ෂේප්. එහෙනම් ගයිස් අපේ අදට vlog එක ඉවරයි. අපි ගිහින් එන්නම් ඊළඟ vlog එකකින් හම්බෙමු. ජය වේවා.